හලෝ ඉතින් කොහොමද ඔයාලට මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබුණානේ මම බීච් එකකට ගියා මේ කොහෙද කියලා කියන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ තංගල්ලේ බීච් එකක්. මම විස්තර කියන්නම් මෙතෙන්ට යන හැටි කොහොමද අපි මොකද කළේ අපි ඉස්සරහට කතා කරමු. මම මොදුවරලට යනකොටම මෙන්න මේ වගේ චූටි අඩිසටහන් රටාවක් වගේ ටිකක් දැක්කා. ටිකක් වෙලා යනකොට තමයි දැක්කේ ඔන්න චූටි යාළුවෙක් තමයි මේ රටා අඳින්නේ. මෙයාගේ නම තාපස කකුලුවා. එයාට හරියට ගියක් නැහැ. මේ කටුව ඒගොල්ලෝ සිප්පි කටුවක් තමයි එයාලගේ කටුව විදිහට භාවිතා කරන්නේ. එයාලා ලොකු වෙනකොට ශරීර ප්‍රමාණයෙන් වැඩෙනකොට වෙනත් කටුවකට මාරු වෙනවා. මේගොල්ලන්ගේ හැමෝම එහෙම තමයි ඔය විදිහට එක එක සිප්පි කටුවල තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම කියන්නම්කෝ මේ බීච් එකට එන පාර මම හිතන්නේ දකුණු පළාතේ ඉන්න ගොඩක් යාළුවෝ දන්නවා ඇති. තංගල්ලේ පරවි වැල්ල පහු කරගෙන මහවෙල පාරේ එනකොට සමන් හෝටලේ මට මතක විදියට ඔන්න එතනින් පහලට ආවට පස්සේ තමයි අපිට මේ ලස්සන බීච් එක හම්බ වෙන්නේ. මේ බලන්නක හරි ලස්සනයි. එක කොටසක් තියෙනවා මේ වගේ රතු පාටයි දුඹුරු පාටයි වැලි මික්ස් වෙච්ච වෙල්ල තීරයක්. හරිම ලස්සනයි. තද රතු පාටක් තියෙන්නේ. බලන්නක වටපිටාව මේ බීච් එක කොච්චර ලස්සනයිද කියලා. මේ ගල් වලින් ඇවිදගෙන ගිහිල්ලා දූපතක් වගේ කොටසකට යන්න පුළුවන්. අපි දැන් ඇවිදගෙන යන්නේ ඒ කොටසට. මේ තියෙන්නේ ඔයගලන්ට පේනව නේද? එතෙන්ට ගියාම මෙන්න මේ වගේ ගල්වල පුංචි බෙල්ලෝ ඉන්නවා. මේ හැමෝටම පණ තියනවා. සාමාන්‍යයෙන් අපිට බීච් එකකදී එහෙම අත්දැකීමක් හම්බ වෙන්නේ නැහැනේ. මේ බලන්නකෝ. ඔන්න මම එක්කෙනෙක් ගලවලා ගත්තා. මෙයාට පණ තියනවා. මේ බීච් එකේ මේ ගල් තලාවේ තියෙන වතුර පුදුම තරම් පැහැදිලියි. ඔයගලන්ට පේනවද? චූටි මාළු එහෙට මෙහෙට පීනනවා. එක එක වර්ගයේ මාළු හිටියා. මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මෙන්න මේ පුංචි මාළුව විතරයි. මට ඇත්තටම දැනුනේ නිකන් අපි මුහුදු මැද්දට ගියා වගේ. අර ලස්සන මාළු, පිරිසිදු වතුර, බෙල්ල බලා ගන්න පුළුවන් වුණා. බලන්නකෝ මේ ගල් තලාවේ ලස්සන ඈතට හරි ලස්සනට පේනවා. ඒ වගේම බය නැතුව ඇවිදගෙන යන්න පුළුවන්. ඒ ගල් එහෙම ලිස්සන්නෙත් නැහැ. හැබැයි මම එහෙම කිව්වා කියලා ඔයගොල්ලෝ ගියොත් එහෙම අවදානමක් ඇතුව ඇවිදින්න ඕනේ. මේ බලන්නකෝ අපි චූටි කාලේ පංච දාන්න කියලා අර පංච බෙල්ලෝ ගන්න යාමේ ඉන්නේ පංච බෙල්ලෙක්. මේ බලන්න කකුලුවෙක් ඉන්න යමාව දැකලා හැංගුණා. මට ඉතින් හිතෙනවා මේවා දැකනකොට අපි කොච්චර ලස්සන රටකද ජීවත් වෙන්නේ කියලා. අපි හවස් වෙනකම් මේ බීච් එකේ ඉඳලා තමයි ආවේ. රැටත් පුදුම තරම් ලස්සනයි. ඔගොල්ලෝ නිවාඩුවක් ගත කරනවා නම් මේ වගේ පැත්තකට ඇවිල්ලා හවස වෙලාවක චුට්ටක් ඇවිදලා යන්න. ඔගොල්ලෝ දකුණු පළාතේ ඉන්නවා නම් ඔයාලා හරිම වාසනාවන්තයි. ඇවිල්ලා බලන්න. හරි නිදහස් මෙතන. වැඩි අර පරවි වැල්ලේ වගේ ගොඩක් සෙනග නැහැ. මං හිතන්නේ ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒ හින්දා ඔයගොල්ලෝ දකුණු පළාතේ ඉන්න දවසක යාළුවෝ එක්ක නිදහසේ ඇවිල්ලා බලන්න චූටි බබෙක්ට උනත් මොහොතක එක්ස්පීරියන්ස් එකක් දෙන්න. මේක හරි ෂෝක් තැනක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. අපි ආයි හම්බෙමු. බයි.